උඹ මහ ජරා මිනිහෙක් රැස්. මචං මං උඹට හැමදේම කියන්න තමයි මචං උඹ මෙතනට එක්කන් ආවේ. ආ මොනවද බං කියන්න තියෙන්නේ? යකෝ මම ලේදීලා බේරගත්තු කෙල්ලව උඹ රවට්ටගෙන ඉන්න එක හරිද? ෂාන් පොඩ්ඩක් මං කියන දේ අහපන්කෝ. මේකද බං යාළුකම? මං උඹට කිව්වේ හොටෙල් එකේ කෙල්ලෙක් දැක්කා කියලා. ඒ මේ කෙල්ලම තමයි බං. මොනවා? ඔව් බං. ඇයි බං උඹ ඔක මට කලින් කිව්වේ නැත්තේ? උඹ කිව්වා නම් මේ පස්සේ මෙච්චර දුර දිග යන්නේ නෑනේ. මචං කෙල්ලෙක් නිසා මිත්‍රත්වයට වංචා කරන්න මම මිත්‍රද්‍රෝහියෙක් නෙමෙයි. අයියෝ ෂාන් මචං. මචං උඹ දන්නා මට උඹට දෙන්න බැරි කයක් නෑ කියලා. ෂාන අඩි මට සමාවයන් බං. අඩි මට සමාවයන්. සමාවදියා යකෝ වංචාකාරයට සමාව දෙනවා කියන්නේ ඌ ඊට වඩා වංචාකාරයෙක්. මචං පූජා මගේ මචං. පූජා මගේ විතරමයි මචං. මට එකට උදව් කරපන් මචං. ප්ලීස් මට එකට උදව් කරපන්. එයා ආදරෙත් මට බං. පස්සේ සල්ලි වල කරන්න බැරි දෙයක් නෑනේ. මේ උඹ නම් පූජා සල්ලි වලට ගන්න නැතිනේ. මේ ෂාන් උඹ එක වචනයක් පූජාට කතා කරන්න එපා. එක වචනයක් කියන්න එපා. පූජා මගේ විතරයි. අපි මේ කතාව මෙතනින් නතර කරමු. රයිට්? යකෝ උඹ මට ගහන්නේ දා. උඹ ගහන්නේ නෑ. උඹ හිතනවා නම් බං සල්ලි වලට මේ ලෝකේ කරන්න පුළුවන් දෙයක් තියෙනවා කියලා. උඹ තමයි ඒක කරගන්න ලොකු මෝඩකම් බං. තාර නවත්තපන් කොහම නවත්තපන්. යකෝ මම මේ සේනමකින් පූජාට කියනවා. මොකක්? පොබා